පාරට බැස්සොත් හැමෝගෙම ඇස් නතර වෙන හයිපර් නේකඩ් කාණ්ඩේ අනසක පතුරවන ඒ යකඩ යකා. ඔහු මේ තමයි Yamaha MT-07. අසමසම බලයක් එක්කේන මාස්ටර් ඔෆ් ටෝක් ගැන සම්පූර්ණ විස්තරයක් තමයි අද අපි අරගෙන ඉන්නේ. මෙයාගේ තියෙන 689cc CP2 එන්ජිමේ ඇඟ හිරි වැටෙන පවර් එක කොහොමද? ඒ වගේම මේක පදින්න කොච්චර පහසුද කියලා අද අපි හැමදේම කතා කරමු. මුලින්ම අපි මේ යකඩ යකාගේ පෙනුම දිහා බැලුවොත් Yamaha සමාගම මේකට දීලා තියෙන්නේ හරිම ඇග්‍රෙසිව්. ඒ වගේම අනාගතවාදී පෙනුමක්. මේක Dark Side of Japan කියන තේමාව යටතේ ආපු නියම හයිපර් නේකඩ් ඩිසයින් එකක්. ඉස්සරහින්ම අපේ ඇහැ ගැටෙන්නේ මේ අලුත් LED ප්‍රොජෙක්ටර් හෙඩ්ලයිට් එක. ඒකත් එක්කම දෙපැත්තින් තියෙන වයි හැඩේ LED DRL සෙට් එක නිසා හරියට රෝබෝ කෙනෙක්ගේ මූණක් වගේ අමුතුම ගැම්මක් මේකට ලැබිලා තියෙනවා. ඒ වගේම මේකේ මස්කියුලර් ෆියුල් ටැංකිය සහ ඒකේ දෙපැත්තෙන් තියෙන ෂාප් එයා ඉන්ටේක්ස් නිසා බයික් එකට ලැබෙන්නේ මහා දැවැන්ත පෙනුමක්. පාරේ යද්දී අනිවාර්යෙන්ම හැමෝගෙම ඇස් මේකට යනවා. රයිඩර්ගේ පැත්තෙන් බැලුවම මේකේ තියෙන්නේ අඟල් 5 පට්ටම ලස්සන ෆුල් කලර් TFT ඩිස්ප්ලේ එකක්. ස්මාර්ට්ෆෝන් කනෙක්ටිවිටි එහෙමත් තියෙන නිසා පෙනුම වගේම තාක්ෂණයත් උපරිමයි. පිටිපස්සේ පෙනුමත් හරිම සංයුක්තයි. කොම්පැක්ට්. ඒකට ගැලපෙන පළල් රියර් ටයර් එකයි LED ටේල් ලයිට් එකයි බයික් එකේ ස්පෝටි ගතිය තවත් වැඩි කරනවා. දැන් අපි කතා කරමු මේ යකාගේ හදවත. එහෙමත් නැත්නම් එන්ජිම ගැන. Yamaha සමාගම මේකට දීලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ 689cc liquid cooled inline 2 cylinder CP2 එන්ජිමක්. මේකේ 270 degree crank එකක් තියෙන නිසා සාමාන්‍ය බයික් එකකට වඩා අමුතුම කටහඬක් වගේම වෙනස්ම විදිහේ power එකක් මේකෙන් එළියට දෙනවා. MT series එකට master of torque කියන්නේ නිකම්ම නෙවෙයි. මේ එන්ජිමෙන් 67 නිව්ටන් මීටර් උපරිම ටෝක් එකකුත් 73.4ක අශ්ව බල පවර් එකකුත් ජනනය කරනවා. මේ පවර් එක කොහොමද කිව්වොත් throttle එක කරකවන පරක්කුවට ඇඟත් එක්කම ඉස්සරහට විසිවෙන තරමේ ෂණික පිකප් එකක් මේකේ තියෙනවා. ලංකාවේ පාරවල් වල ඕවර්ටේක් කරන්න මේ වගේ පිකප් එකක් තියෙන එක රයිඩර්ට ලොකු විශ්වාසයක් දෙනවා. ඒ වගේම මේකේ තියෙන 6 ස්පීඩ් ගියර්බොක්ස් එක නිසා නගරයේ ට්‍රැෆික් එකේ පදින්න වගේම දුර ගමනක් යද්දී වුණත් කිසිම මහන්සියක් නැතුව සුපිරිම රයිඩින් අත්දැකීමක් රයිඩින් එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාට පුළුවන්. මේ වගේ පවර් එකක් තියෙන බයික් එකක් පදිනකොට ඒක හරියට පාලනය කරන්න හොඳ බ්‍රේක් සිස්ටම් එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. Yamaha සමාගම ඒ ගැන හොඳට හිතලා මේකේ ඉස්සරහට 298mm විශාල ඩුවල් ඩිස්ක් බ්‍රේක්ස් දීලා තියෙනවා 4 piston calipers එක. මේ නිසා බයික් එකේ වේගය කොච්චර වැඩි වුණත් ඕනෑම අවදානම් වෙලාවක විශ්වාසයෙන් යුතුව බයික් එක නවත්ත ගන්න පුළුවන්. පිටිපස්සට රුපියල් 245mm ඩිස්ක් බ්‍රේක් එකක් එනවා. ඒ වගේම මේකේ ස්ටෑන්ඩර්ඩ් ABS ඇන්ටිලොක් බ්‍රේකින් සිස්ටම් තියෙන නිසා ලිස්සන පාරක වුණත් බ්‍රේක් කරද්දී රෝද ලොක් වෙලා බයික් එක විසිවෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ. හැසරවීම එහෙමත් නැත්නම් හැන්ඩ්ලින් ගැන කිව්වොත් MT-7 එක හදලා තියෙන්නේ ගොඩක් සැහැල්ලු හයි ටෙන්සයිල් ස්ටීල් ෆ්‍රේම් එකකින්. මේ බයික් එකේ සම්පූර්ණ බර වෙට් වේට් කිලෝග්‍රෑම් 184ක් වගේ තමයි වෙන්නේ. ඒ සැහැල්ලුකම නිසා නගරේ ට්‍රැෆික් එක ආසේ රිංගලා යන්න වගේම වංගු සහිත පාරවල් වල කෝනරින් කිසිම අමාරුවක් නැතුව බයික් එක හරවන්න රයිඩර්ට පුළුවන්. ඒ වගේම මේකේ සස්පෙන්ෂන් ගැන බැලුවොත් ඉස්සරහට ටෙලිස්කෝපික් ෆෝක් සහ පිටිපස්සට ලින්ක් ටයිප් මොනොක්‍රොස් ෂොක් එකක් දීලා තියෙනවා. ලංකාවේ තියෙන විවිධ තත්ත්වයේ පාරවල් වලට මේ සස්පෙන්ෂන් සෙටප් එක ගොඩාක් හොඳට ගැලපෙනවා. රයිඩර්ට කිසිම අපහසුයක් නැතුව සුවයට ගමනක් යන්න මේක ලොකු සහනයක්. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් Yamaha MT-7 කියන්නේ බලය, පෙනුම සහ තාක්ෂණය උපරිමයෙන්ම කැටි කරලා හදපු සුපිරිම යකඩ යකෙක්. ලංකාවේ බයික් පිස්සන්ගේ ලොකු හීනයක් වෙච්ච මේ MT-7 එකක් අද වෙද්දි පාවිච්චි කරපු තත්වය සහ නිෂ්පාදිත වර්ෂය අනුව විවිධ මිල ගණන් වලට මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඔයාට මේ බයික් එක ගැන මොකද හිතෙන්නේ? ඔයාගේ ඩ්‍රීම් බයික් එකත් MT-07ද? අනිවාර්යෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා බයික් වලට ආදරය කරන යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අමතක කරන්න එපා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න.
එහෙනම් මේ වගේම තවත් සුපිරි වීඩියෝ එකකින් ඉක්මනින් මහමුවෙමු. පරිස්සමින් රයිඩ් කරන්න ජය වේවා.